ඉතින් යාළුවනේ මං හිතුවා ඔයාලා හොඳින් ඇති කියලා. මං අද ඔයාලට අලුත් වීඩියෝ එකකින් මං අද ඔයාලා හම්බෙන්න ආවා. ඔයාලා දන්නවා ඇති මගේ තම්බෙල් එකෙන් දකින්න ඇති මං අද මොකද්ද කරන්න වීඩියෝ එක කියලා. ඔයාලට ඔය ඔයා මොකක් ඔෆිස් එකක් කරනවා නම් මොකක් හරි ප්‍රයෝජනයක් තියෙනවා තමන්ගේ ආයතනයට අලුතෙන් කට්ටිය මදව ගන්න නම් මේ වගේ ඔන්ලයින් එක ඇප්ලිකේෂන් පුරවනවා නම් මේ ඇක්සස් කියන එක වගේ කම්පියුටරේ අනිවාර්යයෙන්ම තියෙනවා. නැති අයට ගන්න හැටි ඕනනම් වීඩියෝ එකක් දාන්නම් මං කමෙන්ට් කරයන්න. මේ ඇක්සස් කියන එකෙන් අපිට ඉතාල පහසුවෙන්ම ඇප්ලිකේෂන් එකක් හදා ගන්න පුළුවන්. මම ඒක වීඩියෝ එකේදී හරියට කියා දෙනවා. ඔයාලට තේරුම් නැතුනොත් වීඩියෝ එක මට කමෙන්ට් කරන්න. අපි එහෙනම් වැඩි කතා කරලා අපි වීඩියෝ එකට යමු. මම මෙතන ඕපන් කරගන්නවා. ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන්. බ්ලැන්ක් ඒක දෙන්න. ඊට පස්සේ මෙතන මේ වගේ ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන්. database 1 කියලා තියෙනවනේ. ඒකට ඔයාලට කැමති නමක් දෙන්න. ඇප්ලිකේෂන් නම් තමන්ට කැමති නමක් දෙන්න පුළුවන් එතෙන්ට. ඒ කියන්නේ තමන්ගේ ෆයිල් එක සේව් වෙන නම තමයි විතර දෙන්න. මම නම් ඇතුලේ චමිතු කියලා නම දෙනවා. ඊට පස්සේ නම දීලා මේ ක්‍රියේට් කියන එක දෙන්න. ඊට පස්සේ ටිකක් කියලාම කැරකිලා මේ වගේ ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන් ඔයාලට. ඊට පස්සේ ඔහොම ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන මේ views කියලා කියන්නේ. ඒකේ design view කියන එක දෙන්නේ. ඊට මෙතන table 1 කියලා එනවට ඒක නම් කැමති නමගේ table එක නම් වෙනොත් නම් මේ වගේ සේව් කරගන්න. මම ඒක එහෙම සේව් කරගන්නවා. ඊට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන්. ඔය ඉස්සලාම එතන full name කියලා දෙන්න. types කියන තැන මෙහෙම ඊතල වගේ තියෙනවා. ඊට පස්සේ ටික වචන ගොඩාක් බලා ගන්න පුළුවන්. ඒතකොට short test කියලා දෙන්න. ඊට last name කියලා මම හිතලා search කරනවා. last name වලටත් අපි short test කියලා දාමු. මොකද short test කියන්නේ අකුරු දාන්න පුළුවන්. short test එකේ අකුරුත් පුළුවන්, ඉලක්කනත් පුළුවන්. contact කියන්නේ නම්බරේනේ. නම්බරේ දාන්න පුළුවන් ඉලක්කම් විතරනේ. ඒකෙන් නම්බර් විතරක් දානවා අපි එතෙන්ට. okay වයස තියෙන්නේ ඉලක්කම් වලින් විතරනේ. ඒකින්ද අපි එතෙන්ටත් නම්බර් කියලා දානවා. ඇඩ්‍රස් එකේ ඉලක්කනුත් තියෙනවා අකුරුත් තියෙනවනේ. ඒ කියන්නේ short test කියලා එතෙන්ට දානවා. ID වල ඉලක්කම් විතර තියෙන්නේ. ඒකින්ද අපි ඒකට නම්බර් කියලා දානවා. ඒක මේ තව විශේෂයක් තියෙනවා. ID එකක් කියන්නේ ID එක එක්කිනට එකයිනේ තියෙන්නේ. කියන්නේ ඒ නම්බරේ වෙන කාටවත් ආයේ නම්බරේ නැහැනේ. ඒකින්ද ඒකට ඔය ප්‍රයිමරි කියන එක දා ගන්න ඕනේ. ඒතර ප්‍රයිමරි කියලා දැම්මම පස්සේ ඔයාගේ ID එක ඇතුළත් කරාම ඔයාට ID එක වෙන එක්කෙනෙක්ට ඔයාගේ ID එක ඇතුළත් කරන්න බෑ. ඒක තමයි ප්‍රයිමරි කියන එකෙන් බලා ගන්න තියෙන්නේ. ඊට පස්සේ ඕකේ කියලා දෙන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන්. එතන මම චමිතු මේ පොඩ්ඩක් ගහගෙන චමිතු කියලා දෙනවා. last name එක අන්තිම කැල්ල දෙන්න. ඔය contact number එක තියෙනවනේ. contact number එක ඉස්සෙල්ලා මම ටික ඉලක්කම් ටික ගන්න තර අකුරු ටිකක් දාගෙන enter දුන්නම පස්සේ දැක්කම ඉස්සෙල්ලා error එකක් ආවා. ඒ කියන්නේ contact number එක number විතරනේ දැම්මේ. ඒතර number විතර දැම්මම පස්සේ number විතර enter කරන්න පුළුවන් අපේ එතෙන්ට. number විතර එතන අපිට enter කරන්න පුළුවන්. වයසට ඉලක්කම් විතර දැම්මේ. වයසට දාන්න පුළුවන් අපේ ඉලක්කම් විතරයි. ඇඩ්‍රස් එකේ මොකද ඇඩ්‍රස් තියෙනවනේ ඉලක්කනුත් තියෙන අකුරුත් තියෙනවා. ඒකින්ද අපි ඒකට short test දැම්මේ. ඒතර ඇඩ්‍රස් එක දෙකම. ඔන්න ID එක බලන්න. 04ක් දානවා මම ID එකට.
ඊළඟට ගිහිල්ලා නිකන් ටයිප් කරලා යනවා නිකන් ඔයාලට තේරෙන්නේ නිකන් පැහැදිලි වෙන එක්සැම්පල් එකක් විදියට. ඔන්න බලලා ID එකට වෙන එකද ඔන්න ID එකට මම එතෙන්ටම බිංදුව අතර දාලා එන්ට් එක දෙනවා. දැක්ක ඒතර එරර් එකක් පෙන්නනවා. ඒක ඊට කලින් ඇතුළත් කරලා තියෙනවා කියලා පෙන්වන්න අපිට. අර බිංදුව 3යි 1ක් දාපින්න දෙක වෙනස්නේ. එතකොට ඒක හරි. හරි. මං හිතනවාට මම access එක ගැන කියා දෙපු එක තේරෙන්නේ නැති කියලා. ඔයාලට නොතේරෙන දේවල් තිබුණා නම් මට කමෙන්ට් කරන්න. මං ආයෙ ඔයාලට කියා දෙන්නම්. ඔයාලට මං access එක ඕන නම් ඔයාගේ access එක license ඉවරයි නම් මේ license එක මං කියන්නේ සල්ලි වේද කරන්නේ නැතුව ගන්න හැටි මං කියා දෙන්නම්. ආයෙ ඒක මට කමෙන්ට් කරලා යන්නේ වීඩියෝ එකක් දාන්න කියලා. මං ඒතකොට කියා දෙන්නම්. අපි එහෙනම් අද මේ වීඩියෝ එක මෙතන නතර කරමු. මං ඉස්සරහට අලුත් channel එකක් පටන් ගන්න හිතාගෙන ඉන්නවා. මම ඒකත් ඊළඟ වීඩියෝ එකදී කියන්නම්. ඊළඟ වීඩියෝ එක මම හිතාගෙන ඉන්නේ unbox වීඩියෝ එකක් ගේන්න. මගේ පොඩි බඩුවක එනවා දරස් එකෙන්. මම මේ වීඩියෝ එකේදී ඒ ටික පෙන්නන්න. එහෙනම් අපි මේ වීඩියෝ එක මෙතන නතර කරමු.